අපේ ආදරණීය ජනතාව දන්නේ නැහැ ගායිකාවන් කිසිම කෙනෙකුට ගීතයක නෛතික හා ආර්ථික අයිතිය නැති බව. අහවල් ගායකයාගේ අහවල් ගායිකාවගේ ගීතය කියලා හැඳින්වුවාට ඒ ගායකයාට හෝ ගායිකාවට එය දීපලක් හැටියට ආර්ථික හා නෛතිකව අයිතිවාසිකමක් නැහැ. ගීතයක් නිර්මාණය වීමේදී පවතින බුද්ධිමය දීපල පනතට අනුව ගීතයක නෛතික හා ආර්ථික අයිතියක් තියෙනවායි කියලා සඳහන් වෙන්නේ පද රචකයාට සහ තනු නිර්මාණකරුවට පමණයි. ගායකයාට තියෙන්නේ පනත අනුව ගීතයට performance right එකක්. එහෙම නැත්නම් ගායනා කිරීම සඳහා අයිතිවාසිකමක් පමණයි. ඒක තියෙන්නේ අපි ගීතේ බිහි උදා සිට අවුරුදු 50ක් දක්වා අපිට ඒ ගායනා කරන්න පුළුවන්. එතනින් එහාට ඒ අයිතිවාසිකමත් අවෝසි වෙනවා. නමුත් අනිත් පාර්ශවකරුවන් දෙදෙනාටම ගීතේ බිහි උදා සිට වසර 70ක් දක්වා ආර්ථික හා නෛතික අයිතියක් තියෙනවා. ඔවුන්ගේ ඇවෑමෙන් තවත් අවුරුදු 70ක් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ටත් ඒ අයිතිවාසිකම දීලා තියෙනවා. අපි කියන්නේ ගීතයක ඉතාමත්ම වැඩකට කොටස තමයි ගායනය. ගායකයාගේ පෞද්ගලික දේපල තමයි ඔහුට ආවේනික මధుර ස්වර සහිත කටහඬ. ඒත් එක්කම ඔහු ඉතාම නිර්මාණශීලී ගායනයක් කරනවා. ඔහුගේ බුද්ධිය ඒට මෙහෙරනවා. ඒ නිසා මේ තුල ගායකයා විශේෂයි බුද්ධිමය හා නිර්මාණාත්මක දේපලක් තියෙන බව පිළිගැනීම මේ නීතිය අතහැරලා තියෙනවා. මේ වන විට තියෙන ප්‍රවණතාවය තුළ ඩිජිටල් වේදිකාවේ මේ අයිතිවාසිකම නැති නිසා ගායකයාට සත පහක්වත් ගායිකාවට ලැබෙන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න අනිත් පාර්ශවකරුවන්. නෛතික හා ආර්ථික අයිතිය ඔවුන්ට තියෙන නිසා ගායකයා පීදම් කරලා හදාගත් ගීත පවා අනිත් පාර්ශවයන් විසින් ගායකයා හෝ ගායිකාවගේ අවසරකින් තොරව මේ ගීත ප්‍රතිනිර්මාණය කරනවා, රීමේක් කරනවා, කවර් සොන්ග්ස් කරනවා, ඒත් එක්කම විකුණනවා. ගායක ගායිකාවන්ට අභිමානයක් සැලසෙන්නට නම් මේ නීතිය සංශෝධනය වීම වහම අවශ්‍යයි. අපි විශ්වාස කරනවා මේ රජය මේ ප්‍රශ්නය සමසේ මේ පාර්ශ්ව තිදෙනාටම නෛතික හා ආර්ථික අයිතියද ලැබෙන පරිදි විසඳයි කියන බලාපොරොත්තු අපි දිලා තියෙනවා. මේ නීතිය සංශෝධනය නොවුනොත් තව කෙටි කලකින් මේ වගේ ජ්‍යෙෂ්ඨයන්ගේ ගීත ඔබට ඇහෙන එක නතර වෙනවා. මොකද මේ ගීත අනිත් පාර්ශවයන් විසින් අලුත් ගායකයන්ලව ගායනා කරපුවාම රසිකයාට අර මුල් ගායකයාගේ හඬින් අහන්න තිබිච්ච අයිතිවාසිකම උල්ලංඝනය වෙනවා. එතකොට රටක සංගීත ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්නේ නැහැ. ඔබෙන් ඇහුවොත් ඔබ ක්ෂණයකින් කියනවා ගීතයක් අයිති වෙන්න ඕන ගායකයාට කියලා. නමුත් අපි කියන්නේ මේ තිදෙනාටම සමසේ නෛතික හා ආර්ථික අයිතිය ලබා දෙන්න කියලා. එතකොට මේ ප්‍රතිලාභ අවකාශයේ විකාශනය වීමේදී ඉන ප්‍රතිලාභ සමසේ බෙදෙනවා. ගීතයට අගතියක් වීම වැළැක්වෙනවා. අපේ අභිමානයට හානිය වීම වැළැක්වෙනවා. සහ අලුතින් ගීත නිර්මාණ වීම ප්‍රගුණ වෙනවා.